ඔලි නානායක්කාර කියන්නේ එකම ගීතයයි ලියලා තියෙන්නේ. ඒ ගීතේ තමයි සඳකඩ පහනක කැටයම් රොපලා පායන දේදුණු ලැගම් ගනි. එකම ගීතයයි ලිව්වේ සඳකඩ පහන වගේ මේ ගීතය තාමත් තියෙනවා. ඒ නිසා විමල් ජයසාන්ත ගීත රචකයෙක් නොවේ විශාරද සනත් නන්දසිරි මහත්මයාට ඔහුගේ ජීවිත කතාව ගැනත් කියනවා. මට සිදු වුණු දේ ප්‍රේමේ දුක ඔහුගේ ප්‍රේමවන්තිය මිය ගිහිල්ලා ප්‍රේමයේ අහිමි වීම කොටස් දෙකයි මං කිව්වා. ප්‍රේමයේ ඉද්දි සහ ප්‍රේමවතිය ඉද්දි ප්‍රේමේ නැතිවීම සහ ප්‍රේමවතිය මිය ගියයින් පසු ප්‍රේමේ නැතිවීම. මෙන්න මේ කියන විප්‍රයෝගය ප්‍රේමයේ තුල තියෙනවා. ඉර පායා ඉර අවරට ගියාදෝ සඳ පායා සඳ අවරට ගියාදෝ හෙළු කඳුළු මුහුදට එක්ුණාදෝ ළමා ලපටි නෑනා කොහි ගියාදෝ. මේ විමල් ජයසාන්ත කියන ගීත රචකයා එදා සනත් නන්දසිරිට ගෙනත් දුන්නු ඒ ගීතය තමයි එදා මෙදා තුර කඳුලක විවරෝ ගීතය. මේ ගීතය ගෙනත් දුන්නයින් පසු විමල් ජයසාන්ත සනත් නන්දසිරිට කවමදාකවත් හමු වෙලා නැහැ. ඔහු සමහර විට ඔහුගේ ආදරවන්තිය මිය ගියයින් පසු ඔහුත් මිය යන්නට ඇති. 1970 දශකයේ එක්තරා පත්‍රයක ප්‍රවෘත්තියක් යනවා. ඒ තමයි ලෝකාන්තය බලන්න ගිය යුවලක්. ඒ යුවල පිටුපස ගිය පත්‍ර වාර්තාකාරයෙක් දකිනවා. ඒ යුවල ලෝකාන්තයේ උඩට නැගලා දෙන්න සිප වැළඳගෙන ලෝකාන්තයෙන් පනිනවා. ලෝකාන්තයෙන් පල්ලෙහාට පනිනවා. ඒ පත්තර විචාරකයා ලියලා තියෙනවා ඒ දෙදෙන ලෝකාන්තය බලන්නට ගොස් ලෝකාන්තය මුදුනේ අත් අල්ලාගෙන සිප වැළඳගෙන ලෝකාන්තයෙන් බිමට පැන්නා. ඔවුන් සමනලුන්සේ තිතක් වී නොපෙනී ගියහ කියලා. අන්න ඒ විදිහටම මේ විමල් ජයසාන්තයනොත් කවදා හෝ දවසක දෙන්නා දෙපාරකට වුවද තිතක් වී නොපෙනී යන්නට ඇති.
ඔබේ මුවදොවතත් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේ මයි සුවඳින් එදා මෙදා දුර කඳුලට විවර පියන්පත් කවුළු අසා ඇතලයි බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා සොඳුරිය මට නොකියා